කුරක්කන් කැඳ හදමු. මේ කැඳ ගැස්ට්‍රික් කොලෙස්ටරෝල් තියෙන අයට උදේට බොන්න හරීම ගුණයි. මුලින්ම අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න. සෝදාගත් හාල් ටික පොඩ්ඩක් වංගෙඩියේ කොටා ගත්තා. දැන් හාල් වලට වතුර කෝප්ප එකහමාරක් විතර දාලා තැම්බෙන්න තියන්න. තැම්බුන බත් කැඳ එකට පෙඟුන සව් ටික එකතු කරගන්න. දැන් සව් ටික තැම්බෙනකන් හොඳින් හැඳි ගාමින් උයා ගන්න. ඒ අතරදී වතුර කෝප්පයකට විතර කුරකන් හැඳි දෙක දිය කරගන්න. තැම්බුන කැඳවලට දිය කරගත් කුරක්කන් ටික එකතු කරගන්න. තව ඇල් වතුර කෝප්ප භාගයක් එකතු කරන්න. හොඳින් කලවම් කරමින් උයා ගන්න. නොකඩවා හැඳි ගාමින් උයා ගන්න විට පාට ඝනකම ටික ටික වෙනස් වෙන බව පේනවා. මේකට විනාඩි 5-10ක් විතර ගත වෙනවා. දැන් පොල් කිරි එකතු කරන වෙලාව. පොල් කිරි කෝප්ප භාගයක් විතර මම එකතු කරා. පොල් කිරි ටික තැම්බීගෙන එනකොට ලුණු ග්‍රේට් කරගත් හකුරු එකතු කරමින් හැඳි ගාමින් උයා ගන්න ඕන. කැඳ එක නටාගෙන එනකොට සුල්තානා, කාජු, කපාගත් වොල්නට්, වට්ටක්ක ඇට ටික එකතු කරගමු. කුරක්කන් කැඳ එකට වෙන රසයක් ඕනේ නම් ඉඟුරු කෑල්ලක්, කුරුඳු කුඩු ටිකක් එකතු කරගෙන රස වෙනස් කරගන්නත් පුළුවන්. හැබැයි මම ආස කුරක්කන් රසට. මෙම ප්‍රමාණය 6 දෙනෙකුට විතර සෑහෙනවා. දැන් කුරක්කන් කැඳ එක හරි. ඔයාලත් හදලා බලන්න. හරිම රසයි, ගුණයි, හදන්නත් ලේසි. ආයෙත් හමු වෙමු. සුබ දවසක්.